ගෙදර ඉන්න වෙලාවට කන්න පුළුවන් රසම රස කිඹුල බනිස් තමයි අද අපි හදන්න යන්නේ. ඉතින් උණු උණුවෙන්ම කන්න කැමති අය තමයි මේ වීඩියෝ එක. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. පැය දෙකකින් වගේ සම්පූර්ණයෙන්ම බේක් කරලා කන්න පුළුවන් විදිහට තමයි මේ රෙසිපි එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි යන් කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි ෆ්‍රෙෂ් මිල්ක් එක පොඩ්ඩක් වෝම් කරගන්න ඕනේ. අපි වෝම් කරලා ඒකටම sugar එකයි, yeast එකයි, salt එකයි add කරගන්නවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට පුළුවන් කිරි එකක් හදාගන්න. ඉතින් වතුර ග්‍රෑම් 100කට කිරි පිටි ග්‍රෑම් 30ක් වගේ තමයි ඔයාලට දාන්න ඕනේ. ඉතින් ඒ වගේ හදලා ඔයාලට යූස් කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි yeast එකක් දාගත්තට පස්සේ salt එකක් add කරගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න ඕනේ මේක. මික්ස් කරගත්තට පස්සේ අපි මේක රැපින් එකකින් හරි නැත්නම් ක්ලීන් රැප් එකකින් හරි හොඳට කවර් කරගෙන විනාඩි 5ක් 10ක් තියන්න ඕනේ. මේක හොඳට ෆෝම් වෙනකන්. එහෙමත් නැත්නම් ඊස්ට් එක ඇක්ටිව් වෙනකන් අපි තියාගන්න ඕනේ. ඊට පස්සේ වෙනම බෝල් එක අපි ෆ්ලා කිරා ගන්න ඕනේ මේ විදිහට. ඉතින් දැන් ඊස්ට් එක ඇක්ටිව් වෙලා තමයි තියෙන්නේ. උඩින් පේන දාලා තියෙනවා නම් අපිට පුළුවන් මේක ඩෝ එක හදන්න පාවිච්චි කරන්න. දැන් අපිට පුළුවන් කිරි එක දාලා ඩෝ එක හදාගන්න. ඉතින් මුලින්ම අපි ඩෝ එක හදාගන්න ඕනේ බෝල් එකේ. අපි මුලින්ම පේස්ට් එක හදාගන්නවා. ඊට පස්සේ ඩෝ එක වගේ හැදුනට පස්සේ තමයි අපි ටේබල් එකට දාලා නීට් කරගන්න ඕනේ. ඉතින් එතකන් අපිට පුළුවන් කිරි ටික දාලා කිරි එක දැම්මට පස්සේ අපි බිත්තර එක ඇඩ් කරනවා. බිත්තර ඇඩ් කරාට පස්සේ බටර් එකක් ඇඩ් කරනවා බෝල් එකේ. ඉතින් බලන් ඉන්න පරිස්සමට කොහොමද මේක කරන්න කියලා. කිරි ටික දාලා හොඳට මික්ස් කරාට පස්සේ අපිට පුළුවන් බිත්තර ඇඩ් කරගන්න. ඉතින් බිත්තර ටික ඇඩ් කරගත්තට පස්සේ අපි බිත්තර ටිකත් සාමාන්‍ය ගානට මික්ස් වුණාට පස්සේ අපි බටර් එක ඇඩ් කරගන්න. ඉතින් බෝල් එකේම බටර් එකත් පොඩ්ඩක් ඩෝ එකේ මික්ස් වුණාට පස්සේ තමයි අපි ටේබල් එකට දාලා ඩෝ එක නීට් කරන්න පටන් ගන්න. ඉතින් දැන් බිත්තර එක දාගමු අපි. ඔන්න ඔය විදිහට බිත්තර එකක් දාගෙන බිත්තර එක පොඩ්ඩක් අපි මික්ස් කරගන්න ඕනේ ඩෝ එකේ. ඊට පස්සේ අපි බටර් එක ඇඩ් කරගන්නවා. එග් එක හොඳට මික්ස් වුණාට පස්සේ ඩෝ එකට අපි බටර් එක දාගෙන බෝල් එකේම බටර් එකත් මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි ටේබල් එකට දාලා තමයි නීට් කරන්න ගන්නෙ. ඉතින් බටර් එකත් ඔය විදිහට මික්ස් වෙද්දී අපිට පුළුවන් ටේබල් එකට ඔයිල් ටිකක් හරි මාජරින් ටිකක් හරි ගාලා ඩෝ එක නීට් කරන්න ගන්න ටේබල් එකට දාලා. ඉතින් ඩෝ එකක් නීට් කරන්න දන්නේ නැති කෙනෙක් වුණත් මේක කරන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් වීඩියෝ එකේ තියෙනවා වගේ ඩෝ එක නීට් කරන්න තමයි තියෙන්නේ. විනාඩි 15ක් 20ක් අතර යනවා ඩෝ එක නීට් වෙන්න. ඩෝ එක නීට් කරද්දී පොඩි ඇලෙන ගතියක් එනවා අතට. ඉතින් ඒක ග්ලූටන් එක ෆෝම් වෙලා නැහැ. ඒක නිසා ඩෝ එක හොඳට නීට් කරද්දී ඇලෙන ගතිය අඩු වෙනවා. ඉතින් ගොඩාක් ඇලෙනවා නම් ඔයාලට පුළුවන් අතේ ඔයිල් ටිකක් හරි බටර් ටිකක් හරි ගා ගන්න. ඉතින් ඔයාලට පේනවා දැන් ඩෝ එක හොඳට වැදුනාට පස්සේ ඩෝ එක හොඳට ස්මූත් බෝලයක් වගේ තමයි එන්නේ. ඉතින් ඩෝ එක නීට් වුණාට පස්සේ මේ වගේ ලස්සන ස්මූත් බෝලයක් විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩෝ එක නීට් වෙන්න යන ටයිම් එක වෙනස් වෙනවා. ඔයාගේ කිචන් එකේ තියෙන ටෙම්පරේචර් එක අනුව. ඉතින් අපිට පුළුවන් ඩෝ එක ඉරෙනවා වගේ නම් තව විනාඩි 5ක් විතර තව පොඩ්ඩක් නීට් කරගන්න. ඉතින් ඩෝ එක හොඳට නීට් වෙලා බෝලයක් වගේ ආවට පස්සේ ඔය වගේ ස්මූත් අපිට පුළුවන් ඩෝ එක ෂේප් කරන්න ගන්න. ෂේප් කරලා පස්සේ අපිට පුළුවන් ෂේපින් එක කරන්න ගන්න. ඩෝ එක පෝෂන් කරද්දී ඔයාලට ලොකු කිඹුල බනිස්සක් ඕන නම් ග්‍රෑම් 60කට බෝලේ කඩා ගන්න. ඉතින් පොඩි එකක් ඕන නම් ඔයාලට පුළුවන් ග්‍රෑම් 30කට කඩා ගන්න. ඉතින් ඩෝ එක පෝෂන් කරලා පස්සේ අපිට පුළුවන් කිඹුල බනිස් එකේ හැඩය ගන්න. අපි පොඩ්ඩක්
ඩෝ එක බෝලයක් කරලා මේ වීඩියෝ එකේ තියෙනා වගේ බෝලේ හදලා අපි බෝලට යටින් පොඩ්ඩක් තලලා ගන්න ඕනේ. ඉතින් වතුර බින්දුවක් වගේ ඩෝ එක ඕවල් කරන්න ඕනේ. යටින් ඔය වීඩියෝ එකේ පෙන්නනවා වගේ. ඉතින් ඔය වගේ ෂේප් කරාට පස්සේ විනාඩි 5ක් විතර තියලා අපිට පුළුවන් කිඹුල බනිස් එක ෂේප් කරන්න ගන්න. ඉතින් දැන් අපි කිඹුල් බනිස් එක ෂේප් කරන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඔයාලට පුළුවන් කිඹුල් බනිස් එක ෂේප් කරන්න ගන්න. මුලින්ම ඩෝ එක අරන් පොඩ්ඩක් ස්ට්‍රෙච් කරලා අපි මහත පැත්ත යට පැත්තට තමයි තියාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ක්‍රොස් ඔන් එක වගේ ස්පයිරල් එක ඔතා ගන්න. ඉතින් පොඩ ස්ට්‍රෙච් කරකට තමයි අපි ඩෝ එක ඔතන්න ඕන. ඔන්න ඔය වගේ පොඩ්ඩක් රෝල් කරලා ආයි ස්ට්‍රෙච් කරලා ආයි පොඩ්ඩක් රෝල් කරලා ආයි ස්ට්‍රෙච් කරලා අර ලස්සනට ලයින්ස් ටික අපි ගන්න ඕනේ. ඉතින් කලින් කරපු නැති කෙනෙක්ටවත් ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ඔයාලට. ඔය වගේ තමයි අපි ෂේප් කරගන්න ඕනේ කිඹුල් බනිස් එක. ඉතින් අපි බෝල් එකකට ෂුගර් ටිකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට බ්‍රවුන් ෂුගර් උනත් යූස් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් ප්ලේට් එකකට ඔයිල් හරි වතුර හරි යූස් කරලා බන් එක ඩිප් කරලා ෂුගර් එකේ තවරලා ට්‍රේ එකේ තියාගන්න. ඉතින් ට්‍රේ එකේ විනාඩි 10ක් 15ක් අපි ප්‍රූ වෙන්න තියන්න ඕනේ. ප්‍රූ වුණාට පස්සේ අපිට පුළුවන් oven එකට බේක් වෙන්න දාන්න. ඉතින් oven එක 230ට ප්‍රී හීට් කරන්න ඕනේ upper and lower on. ඉතින් ඔයා හොඳ ක්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් තව පොඩ්ඩක් පාට වැටෙනකම් බේක් කරන්න. ඊට පස්සේ ඔයා ක්‍රස්ට් එකට කැමති නැත්නම් ඔයාලට පුළුවන් පාට අඩුවෙන් කිඹුල් බනිස් එක බාන්න. සාමාන්‍ය විනාඩි 20ක් 25ක් අතර බේක් වෙන්න ටයිම් එකක් යනවා. විනාඩි 10ක් 15ක් ප්‍රූ වුණාට පස්සේ ඔයාලට පේනවා බන් එක සයිස් එකෙන් ලොකු වෙලා තියෙනවා, ඩබල් සයිස් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් oven එකට දාලා බේක් කරන්න ගන්න. ඉතින් ඔය වගේ තමයි බන් එක බේක් වෙන්නේ. ඔය විදිහට තමයි ඉතින් බන් එක බේක් වෙන්නේ. ඉතින් රසම රස කිඹුල බනිස්යක් කන්න තව පොඩ්ඩක් වෙලා බේක් වෙන්න ඕනේ. පාට වැටුණාට පස්සේ අපිට පුළුවන් බන් එක බාන්න. ඉතින් ඔන්න ඔය ගන්නට ආවට පස්සේ මම කිඹුල බනිස් එක බා ගන්නවා. ඉතින් ওই විදිහට තමයි කිඹුල බනිස් එක උණු උණුවේ රස බලන්න තියෙන්නේ. ගෙදර ඕනම කෙනෙක්ට try කරන්න පුළුවන් රසම රස කිඹුල් බනිස් රෙසිපියක් තමයි මේ ගෙනාවේ. ඉතින් පැය දෙකක් විතර යනවා මේක හදන්න. ඉතින් ගෙදර ඕනම කෙනෙක්ට හදලා try කරලා කන්න පුළුවන්. ඉතින් මේ වගේ රසම රස වීඩියෝස් තව ඉස්සරහට ඔයාලට බලන්න ඕන නම් ඉතින් channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්නවා දෙයක් ඉගෙන ගත්තා නම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන එකක් පරිස්සමෙන් ඉන්න කියනත් එක්කම කිඹුල් බනිස් එකේ අපි රස බලමු. ඉතින් දැන් අපේ කිඹුල හොඳට බේක් වෙලා පාට ඇවිල්ලා තියෙනවා පේනවා. ඉතින් දැන් අපිට පුළුවන් කිඹුල බනිස් එක හොඳට උණු උණුවේ රස බලන්න. ඉතින් ඔන්න ඔය වගේ තමයි කිඹුල් බනිස් එක හදන්නේ. ඉතින් රසම රස පිරිසිදුව ගෙදර ඉදම්ම ඔයාලට හදන්න පුළුවන්. ඉතින් පැය දෙකක් වගේ තමයි යන්නේ මේක හදන්න. ඉතින් ගෙදර ඕනම කෙනෙක්ට මේක හදලා try කරන්න පුළුවන්. ඉතින් ඔයා try කරලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඔයා ඒක try කරා නම් ඒ වගේ තමයි ඊළඟ වීඩියෝ එකේ මොනවද දෙන්න ඕනේ කියලා comment එකක් දාන්න. ඒ වගේ තමයි මේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ videos බලනවා කැමති නම්